ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අද අපි හදන්න යන්නේ චොකලට් කේක් එකක්. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ බෝල් එකට බටර් දාලා ඒකට සීනිත් දාලා අපි ඒක හොඳින් බීට් කරගනිමු. මේ විදිහට හොඳින් බීට් කරගන්න. ඔයගොල්ලන්ට මේක බීට් කරද්දී ඔයගොල්ලන්ට කැමති නම් මේ වගේ බීටර් එකක් යොදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට හෑන්ඩ් බීට් එකක් වුණත් යොදා ගන්න පුළුවන්. ඔයාලා හෑන්ඩ් බීට් එකක් යොදාගෙන කේක් එක බීට් එක යොදා ගන්න නිසා මේ බටර් ටික මෙල්ට් කරලා ගන්න. ඊට පස්සේ අපි මේ බීට් කරන අපේ මික්ස් එකට බිත්තර සුදු මද එකතු කරගන්න ඉස්සෙල්ලාම එකතු කරගෙන මේ ආකාරයට හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට ටිකෙන් ටික පියවරෙන් පියවර කහ මදත් එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන අපි විනාඩි 3ක් 4ක් විතර හොඳට බීට් කරන්න ඕන. දැන් අපි මේ විදිහට කහමද එකතු කරගෙන හොඳට මේක බීට් කරගනිමු. කහමද එකතු කරගෙනත් විනාඩි 3ක් 4ක් විතර අපි මේක හොඳට බීට් කරන්න ඕන. එතකොට තමයි අපේ කේක් එක හොඳ ස්පොන්ජ් ලේයර් කේක් එකක් වෙන්නේ. ඊට පස්සේ අපි පාන් පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් දාලා හොඳට පිටි හලා ගන්නවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය ටික ටික අපේ මේ කේක් එකට එකතු කර ගන්නවා. පියවරෙන් පියවර එකතු කරගෙන පියවරෙන් පියවර තමයි අපි මේක හදන්නේ. මොකද එකපාරම පිටි එකතු කරගෙන බීට් කරන එක අපිට ටිකක් අමාරු. ඒ නිසා අපි ටික ටික පියවරෙන් පියවර එකතු කර කර බීට් කරගනිමු. මේ විදිහට හොඳින් බීට් කරගන්න. බලන්නකෝ මේක දැන් ලස්සනට බීට් වෙලා. දැන් නම් හොඳ පදමට ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඒකේ ලස්සන. අපි අවසානයේ වැල්ලක් එකතු කරගනිමු. මේ තියෙන්නේ අපි දැන් වැල්ල එකතු කරගනිමු. තේ හැන්දක් උතර වැල්ල එකතු කරගත්තොත් හොඳටම ඇති. වැල්ලත් එකතු කරගෙන හොඳට මේක බීට් කරගන්නවා. ඊට පස්සේ අපි අපේ ට්‍රේ එක අරගෙන බටර් හෝ ඔයිල් හෝ ගාලා ඊට පස්සේ කොටින් පාච්මන්ට් පේපර් එකක් හරි ඔයිල් පේපර් එකක් හරි දාලා අපි අපේ කේක් එක ට්‍රේ එකට දමා ගනිමු. බලන්නකෝ කේක් එක හොඳ පදමට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක බේක් වෙන්න oven එකට දාගමු. ඊට පස්සේ අපි මේක දාගන්න ඉතින් oven එක free heat කරලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක බේක් වෙන්න විනාඩි 45ක් විතර දාගන්නවා. ඕගොල්ලන්ගේ oven වල එක එක වෙලාවල් තමයි ඕගොල්ලෝ කැමති ඕගොල්ලන්ගේ oven එකට ගැලපෙන වෙලාවට දාගන්න. ඊට පස්සේ අපි අපේ කේක් එක දැන් හදලා ඉවරයි. මේ තියෙන අපේ කේක් එක. අපි මේක තමයි අපේ අවසන් ප්‍රතිඵලය. අපි හැදුවේ චොකලට් ස්පොන්ජ් කේක් එකක්. මේ බලන්න කොහොමද ස්පොන්ජ් එකට තියෙනවා. ඔයාලත් මේ විදිහට කේක් හදලා try කරලා බලලා අපිට කියන්න. එහෙනම් මම අද මෙතනින් නතර කරනවා. මගේ වීඩියෝ එක